Your boy Yash, I'm back. It's another one, another number one baby. මේ සායකේ මියුසික් කරේ උදාර ෆර්නෑන්ඩෝ. එයා තමයි මගේ සඳ වතුරෙන් ඇල්බම් එකෙන් පස්සේ සිත්තමක් වගේ මේ අවුරුද්ද රිලීස් කරා. ඊට පස්සේ මගේ තුන්වෙනි ඇල්බම් එක කියන්නේ රෑ තුන්යම ඇල්බම් එක ලබන අවුරුද්ද රිලීස් වෙන්න තියෙන ඇල්බම් එකේ වැඩ කටයුතු ඔක්කොම උදාර තමයි කරන්නේ. ඒකම සායක මික්ස් මාස්ටර් කරේ නිසාල් ගංගොඩගේ අපි කවුරුත් දන්න කෙනෙක්. ඒ වගේම මේ සෝං එකේ ලිරික්ස් ගොඩ දෙනෙක් සමහරට දන්නවා ඇති සමහරට දන්නේ නැතුව ඇති ලිව්වේ මමමයි. ඒකම සිත්තමක් වගේ මේ ඇත්තමයි දෝ ඒ සෝංග්ස් උත් මමයි ලිව්වේ. ඉතින් මම මේ සෝං එකත් මමම ලියන්න කියලා හිතුවා. මොකද මේ සෝං එකේ මියුසික් එක්ක එකම අර මං කියපු පණිවිඩයත් එක්ක මම හිතුවා මම්ම ලිව්වොත් මම ගොඩක් යූත් එකත් එක්ක ක්ලෝස් ඉන්න නිසා ඒගොල්ලන්ට ඉක්මනට මට කතා කරන්න පුළුවන් වෙයි. ටිකක් අමාරු වචන ලියනවට වඩා සරල භාෂාවෙන්ම ලියන එක හොඳයි කියලා මම හිතුව නිසා තමයි මම්ම ලිව්වේ. ඕඩියෝ එක විතරක් රිලීස් කරොත් මේ අදහස මේ මම try කරන දේ මම මේ කරන උත්සාහය හරියයිද සාර්ථක වෙයිද කියලා තමයි මම හිතුවේ ඒක තව තවත් ලේසි කරන්න එක තේරුම් ගන්න මම මේකට මියුසික් වීඩියෝ එකක් එක්කම රිලීස් කරනවා කියලා හිතලා මම හිතුවා ඒකට සුදුසුම කෙනා චමිල් පතිරණ කියලා තාරූප මොකද මගේ කලින් මියුසික් වීඩියෝස් දෙකත් විශේෂයෙන් ජනප්‍රිය වුණ මියුසික් වීඩියෝස් දෙකත් තාරූප කට්ටිය කරපු නිසා මම හිතුවා චමිල්ට මේ වැඩේ බාර දෙන්න ඕනි කියලා. යෂාන්ගෙත් අපි මම මේ කරපු දෙවෙනි මියුසික් වීඩියෝ එක කලින් සිත්තමක් වගේකින් පස්සේ පොඩි බ්‍රේක් එකකින් පස්සේ යෂාන් රැටුන් යමු කරමු කියලා මං ගාවට ආවේ. ආදර කරලත් නොකරත් පාළුයි වගේ මන් දන්නේ හිත කිව්වට දැන් හදවත වැහිලා අනලම දැන් කඳුළුත් නැතිවා පෙර සංසාරෙදි කළ පව මේවා. ඒත් ගෙස්ට් අපියරන්ස් කියන එක මේ වීඩියෝ එකක් ඇතුලේ පාවිච්චි කරා අපි යෂාන්ගේ සිත්තමක් එකේ වගේම TM ඩිල්ෂාන් ඔයගොල්ලෝ ලංකාවේ හැම දෙනෙක්ම ආදරය කරන කෙනෙක් මේ මියුසික් වීඩියෝ එකේ ඉන්නවා. ඉතින් ඒක TM ඩිල්ෂාන්ගේ පළවෙනි මියුසික් වීඩියෝ එක. ඉතින් ඒක ගැනත් මතක් කරන්න ඕනේ. ඒකම සෙන්ටිග්‍රේඩ්ස් අමිල නිරෝෂන්, ඒකම දිනාක්ෂි, ඒකම ඇක්ට්‍රස් කෙනෙක් ඉන්නවා පබසරා කියලා. ඉතින් මේ හැම දෙනෙක්ම ආදරෙන් මතක් කරනවා. ප්‍රොඩක්ෂන් එක පැත්තේදී ගොඩක් වෙලාවට මේ හැන්ඩල් කරගන්න ඕනේ වුණා. මොකද ගෙස් ආටිස්ට්ලා විශේෂයෙන්ම ඩිල්ෂාන් වගේ කෙනෙක්ව හරි අමාරුයි. අපිට ඕනේ ඩේට් එකට ෂූට් එක වෙලාවට එක ටයිම් එකකට ගෙන්න ගන්න. ඉතින් ස්ටෝරි එකක් විදියට බිල්ඩ් කරද්දිත් ඒක ගොඩක් අමාරු වෙනවා. මොකද ප්ලෑන් කරගන්න අමාරුයි. මොකද ස්පෙෂල් ආටිස්ට්ලා ගොඩක් ඉන්නවා මේකේ. ඔයාගේ බොරු වලින්ම මගේ කනත් අගුල් වැටිලා. ඒ අන්තන් තිබුණා ආදරේ දැන් හොඳටම මැකිලා. හැමදේ වෙන්නේම මට දැන් හොඳටයි හිතලා. සේරම දුක අමතක කරලා යනවා මං ඇති දැන් දුක් වින්දා. මේන් රෝල් එක කරපු අපේ මගේ යාළුවෝ දෙන්න සුරංජන් සහ රශ්මි මේ දෙන්නත් ගොඩක් මහන්සි වුණා වීඩියෝ එකට. ඉතින් ඒකම මම කියන්න try කරේ මම දැකලා තියෙනවා ඒ වයස් පරතරයේ ඉන්න ගොඩක් අය relationships ඒ කියන්නේ love affairs නිසා ගොඩක් දුක් විඳිනවා. උදේ හවා පාඩම් කරන්නේ නැතුව ක්ලාස් කට් කරලා හැමදේම කැප කරනවා තමන්ගේ ජීවිතේ හොඳම වයසේදී මම හිතන්නේ හරිම දේ කරන්නේ නැතුව. අමතර විශේෂ දේවල් වගේක් කරා මේ ගොඩක් වෙලාවට වීඩියෝ එකේ ඔයාලා දකින්න ඇති මේ ලයිට් බෑග්ග්‍රවුන්ඩ් එකක් එහෙම තියෙනවා යෂාන්ගේ සිංගින් කට් එකේ. අන්න ඒ දේවල් වල අපි විශේෂ මහන්සි වීමක් වුණා. ඔයාලට පේන මට්ටමට වඩා ලොකු මහන්සි වීමක් වුණා. ඉතින් මම හිතනවා ඒකේ සාර්ථකත්වය අද ඇවිල්ලා තියෙනවා කියලා.
much to hear, totally fractured. Come on, video cool and fun, so I'm out of here, baby. තමන් සැලැස්මක් හදාගෙන තමන් තනියෙන් දියුණු වෙන්න එක්කම තමන් තනියෙන් ස්ථාවර වෙන්න මම හිතන්නේ වැඩ කළ යුතු කාලෙකදී ලව් අෆෙයර්ස් වල ගොඩක් ඩීප්ලි ඉන්වෝල්ව් වෙන්න එපා. තමන් ස්ටාර් කෙනෙක් වෙනකන් එහෙම නැත්නම් තමන් ස්ථාවර මට්ටමකට තමන් ලොකු තැනකට ලංකාවේ හෝ ලෝකේ එනකන් ඉතින් ඕක තමයි මම කියන්න try කරේ. මම හිතනවා ඒක ඕගොල්ලෝ ලස්සන විදිහකට තේරුම් ගන්න ඇති කියලා. ඔයාගේ බොරු වලින්ම මගේ කනත් අගුල් වැටිලා. ඒ අන්තන් තිබුණ ආදරේ දැන් හොඳටම මැකිලා. හැමදේ වෙන්නේම මට දැන් හොඳටයි හිතලා. සේරම දුක අමතක කරලා යනවා මං ඇති දැන් දුක් වින්දා. දුක් වින්දා. තරුගෙන පාන දුන්නා. රැකුණියම දුක් වින්දා. එලි වෙනකන් තරුගෙන ආදරේට පාන දුන්නා. Richer, so I even got anything to hit at you. Cause I'm too fit, I'm just going too low. Girl, I don't want it, so please let me go. Time is up, we better close the chapter. Too much to hear, totally free.